වෙලා ඉන්නේ අපේ කැම්පස් එකේ තියෙන වයිට් කෝට් සෙරමනි එකට. අපේ වයිට් කෝට් සෙරමනි කියලා සෙරමනි එකක් තියෙනවා. මොකද සෙකන්ඩ් MBBS එක්සෑම් එක පාස් වුණ කට්ටියට පොඩි සෙරමනි එකක් තියලා තමයි ඒගොල්ලෝ ක්ලිනිකල් ෆේස් එකට යවන්නේ. ඉතින් අපේ වයිට් කෝට් සෙරමනි එක තිබුණේ වයඹ මේන් යුනිවර්සිටි එකේ. ඉතින් උදේම අපි ගෙදර ඇත් එක්ක වයඹ යුනිවර්සිටි එකට ආවා. ඉතින් අපේ වයිට් කෝට් සෙරමනි එක තිබුණ දවසම තමයි අපේ ෆැකල්ටි එකට අලුතෙන්ම එකතු වුණ 8th batch එකේ නංගිලා මල්ලිලාගේ ඉනෝගරේෂන් සෙරමනි එකක් තිබුණේ. ඒ කියන්නේ ඒගොල්ලෝගේ පිළිගැනීම උත්සවය තිබුණේ අපේ වයිට් කෝට් සෙරමනි එක දවසමයි. ඉතින් ඒගොල්ලන්ගේ පළවෙනි දවස ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාත් එක්කත් අපේ මේ වයිට් කෝට් සෙරමනි එකට එකතු වෙලා හිටියා. ඉතින් අපිට වගේම මේ පුංචි නංගිලා මල්ලිලටත් අමතක වෙන්නේ නැති දවසක් වෙන්න ඇති මේ ඒගොල්ලන්ගේ පළවෙනි දවස. ඉතින් මේ ඔක්කොම අපේ ලෙක්චරර්ස්ලාගේ වෙල්කම් ස්පීච් ඒ වගේ දේවල් ඉවරුණාට පස්සේ අපේ වයිට් කෝට් පැලඳවීම පටන් ගත්තා. Ladies and gentlemen, please join me giving a warm round of applause. Next, I would like to cordially invite Dr. Kumara Senanayaka, Head of the Forensic Medicine Department, to assist us with the cladding ceremony. HVAB Kumara Tunga. ඇත්තටම අපි මෙච්චර කාලයක් පුරාවට ඒ කියන්නේ ප්‍රී ක්ලිනිකල් ෆේස් එකේදී අපි ඉගෙන ගත්තේ අපේ පොතපතින්. දැන් තමයි අපි හොස්පිටල් වලට ගිහිල්ලා පේෂන්ට්ස්ලා ඇස්ට්‍රු කරලා ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්නේ අපේ ක්ලිනිකල් ෆේස් එකේදී. ඉතින් ඒ වෙනුවෙන් කරන ප්‍රතිඥාවක් තමයි ඔය කරන්නේ. Hi Ken. Hi. Ini Moran. Ini last night. Oh no. YouTube kan ya. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අපේ වයිට් කෝට් සෙරමනි එක ඉවර වුණේ. ඔතන නම් ඉතින් අපේ කට්ටිය අපේ බැච් ෆොටෝ එක ගන්න තමයි වෙලා ඇස්ට් වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම අපිට මේ අපේ මේ අවුරුදු 5ේදී අපිට හම්බෙන ගොඩක් අමාරු බැරි එක්සෑම් එකක් පාස් කරලා තමයි ඔය කට්ටියම ඔය hina වෙලා සතුටින් ඉන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපේ වයිට් කෝට් සෙරමනි එක ඉවර වුණේ. එහෙනම් තවත් බ්ලොග් එකකින් හම්බෙමු. බයි.